මෙඩ්ලැබ් ටෝක්ස් අද කතාබහ සුද්‍රජීවී රසායනාගාරයේ සිද්ධ කරනු ලබන විශේෂිත පරීක්ෂණයක් වන කල්චර් කිරීම පිළිබඳවයි. කිසියම් රෝගියෙකුට කිසියම් ආසාදනයක් එහෙම නැත්නම් ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා කියලා සැක කරනවා නම් එම ඉන්ෆෙක්ෂන් එකට එම ආසාදනයට හේතු වන සුද්‍රජීවියා කුමක්ද කියලා හඳුනා ගැනීම සහ එම සුද්‍රජීවියා විනාශ කිරීම සඳහා දිය හැකි ඖෂධය කුමක්ද කියලා තීරණය කර ගැනීම සඳහා තමයි කල්චර් පරීක්ෂණය සිද්ධ කරනු ලබන්නේ. අපි අද කතා කරනවා යුරින් කල්චර් පිළිබඳව, බ්ලඩ් කල්චර් පිළිබඳව, ස්පියුටම් කල්චර් පිළිබඳව සහ පස් කල්චර් පිළිබඳව. කල්චර් කරනවා කියන්නේ ඉන්ෆෙක්ෂන් එකක් ඇති කරන සුද්‍රජීවියා හඳුනා ගැනීම සඳහා අදාළ ඉන්ෆෙක්ෂන් එක තියෙනවායයි සැක කරන තැනින් කිසියම් සාම්පල් එකක් අරගෙන ඒ සාම්පල් එක ඊට පස්සේ විශේෂ පෝෂක මාධ්‍යවල තවරලා ඊට පස්සේ අපි අපේ ශරීර උෂ්ණත්වයට සමාන ආසන්න වශයෙන් සමාන උෂ්ණත්වයක් ලබා දෙනවා මෙම සුද්‍රජීවියා වර්ධනය වීම සඳහා. ඊට පස්සේ අපි පහුවෙනදට බලනවා එම සුද්‍රජීවියා වර්ධනය වෙලාද එහෙම නැත්නම් වැවිලාද කියලා. පහුවෙනදට විශේෂිත පෝෂක මාධ්‍යයේ බැක්ටීරියාව වර්ධනය වෙලා තිබෙනවා නම් අපේ වගකීම තමයි අපේ කාර්යය තමයි මෙම බැක්ටීරියාව මොකක්ද කියලා හඳුනා ගන්නා එක. ඒකදී අපිට විශේෂිත බයෝකෙමිකල් ටෙස්ට් පාවිච්චි කරන්නටත් පුළුවන්. එහෙම නැත්නම් තවත් බොහෝ රටවල එම බැක්ටීරියාවේ තිබෙන ප්‍රෝටීන මත හඳුනා ගැනීම තීරණය කිරීම සඳහා වූ විශේෂිත උපකරණ නිර්මාණය කරලා තිබෙනවා. ඒවා ගොඩක් වෙලාවට වේගවත්, ඉතාමත් නිවැරදි, ඉතාමත් පහසුවෙන් හඳුනා ගැනීම කරන්නටත් පුළුවන්. එම බැක්ටීරියාව හඳුනාගත්තට පස්සේ අපි ඊළඟට එම බැක්ටීරියාව විනාශ කිරීම සඳහා අපිට දෙන්නට පුළුවන් ඖෂධය මොකක්ද කියලා තීරණය කිරීම සඳහා පරීක්ෂණයක් කරනවා. අපි ඒකට කියනවා ඇන්ටිබයොටික් සෙන්සිටිවිටි ටෙස්ට් කියලා. කල්චර් පරීක්ෂණය ගැන කතා කරන විට විශේෂයෙන්ම ඔබත් දැනගත යුතු අපි කියනවා ඒවට ගෝල්ඩන් රූල්ස් කියලා. ඉතාමත් ඔබේ අවධානය යොමු කළ යුතු කාරණා තුනක් තිබෙනවා. එකක් තමයි කල්චර් පරීක්ෂණය සඳහා ඔබ සාම්පල් එක දෙන්නට ඕනි ඖෂධ පාවිච්චි කරන්නට කලින්, විශේෂයෙන්ම ඇන්ටිබයොටික් දෙන්නට කලින් තමයි අපි සාම්පල් එක එකතු කරන්න ඕනි. මෙම සාම්පල් එක එකතු කිරීම සඳහා ස්ටෙරයිල් කන්ටේනර් එහෙම නැත්නම් ජීවාණුහරණය කරන ලද වාජන තමයි අපි පාවිච්චි කරන්නට ඕනි. ඊළඟ කාරණය තමයි අපි හැකිතරම් පුළුවන් ඉක්මනට මෙම සාම්පල් එක රසායනාගාරයට යවන්නට ඕනි. මේ කරුණු මේ කාරණා තුන ඉතාමත් වැදගත්. ඔබට නිවැරදි පරීක්ෂණයක් කරහා නිරීක්ෂණ මගින් නිගමනයකට එළඹීම සඳහා ඔබ විශේෂයෙන්ම ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුමයි. අපි දැන් කතා කරමු බොහෝම බහුලව භාවිතා කරන කල්චර් එක තමයි යුරින් කල්චර්. ඒ කියන්නේ ඔබට මුත්‍රා ආසාදනයක් තිබෙනවා නම් එම මුත්‍රා ආසාදනය ඇති කරන සුද්‍රජීවියා හඳුනා ගැනීම සඳහා තමයි අපි යුරින් කල්චර් එකක් කරන්නේ. අනෙක් සාම්පල වගේ නෙවෙයි, යූරින් කල්චර් එකකට සාම්පල් එක එකතු කරනකොට විශේෂිත අවධානය යොමු කළ යුතු කාරණා තිබෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ විශේෂයෙන්ම ලිංගික ප්‍රදේශයේ සිටින විස බීජ බැක්ටීරියාවන් එම සාම්පල් එකට එන්නේ නැති විදිහට අපි සාම්පල් එක කලෙක්ට් කරන්නට ඕනි. ඒකෙදී අපි අපේ ජෙනිටල් ඒරියා එක හොඳින් ක්ලීන් කරන්නට ඕනි. මුත්‍රා එකතු කරන විට මුලින්ම පහවන මුත්‍රා ටික අපි අපේ භාජනයට එකතු කළ යුතු නැහැ. එකතු නොකළ යුතුයි. ඊට පස්සේ මැද කොටසින් තමයි අපේ මුත්‍ර පහරේ මැද කොටසින් තමයි අපි යූරින් එකතු කරන්නට ඕනි. අපි ඒකට කියනවා මිඩ් ස්ට්‍රීම් යුරින් ටිකක් තමයි කල්චර් එක සඳහා භාවිතා කරන්නට ඕනි. යූරින් කල්චර් එකකට මුත්‍ර එකතු කරනකොට ඔබට ඒ දෙන කන්ටේනර් එක, එම කුප්පිය, එහෙම නැත්නම් ඒ බොටල් එක විවෘත කරන්නේ යූරින් එකතු කිරීම සඳහා ඉතාමත් ආසන්න වන විට පමණමයි. ඒක හොඳින් මතක තියාගන්නට ඕනේ. නැත්නම් මේ අපේ අවකාශයේ ඉන්න සුද්‍රජීවීන් මෙම කන්ටේනර් එක ඇතුළට ගිහිල්ලා ඔයගොල්ලන්ට වැරදි රිපෝට් එකක් ලැබෙන්නට පුළුවන්. අන්න ඒ කාරණාව වළක්වා ගැනීම සඳහා තමයි අපි මේ විශේෂිත පියවර අනුගමනය කරන්නට ඕනේ. ඒ වගේම තමයි යූරින් කල්චර් එකකට දැන් අපි සාම්පල් එක පුළුවන් තරම් ඉක්මනට රසායනාගාරයට යවන්නට බැරි වුණොත් අපිට පුළුවන් ෆ්‍රිජ් එකේ තියන්න. හැබැයි ඊටත් වඩා හොඳම දේ තමයි පුළුවන් තරම් ඉක්මනට රසායනාගාරයට යූරින් කල්චර් එක සඳහා එකතු කරගත් සාම්පලය යවන එක.
සාමාන්‍යයෙන් යුරින් සාම්පලවල විස බීජ හඳුනා ගැනීම සඳහා අපි භාවිතා කරන විශේෂිත පෝෂක මාධ්‍ය තිබෙනවා. එකක් තමයි ක්‍රෝම් ඒගා කියන පෝෂක මාධ්‍ය සහ ඒ වගේම තමයි ලංකාවේදී නම් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ක්ලෙඩ් ඒගා කියන පෝෂක මාධ්‍ය. මේකේ කියන්නේ පාට එක සමාන වුණාට එක එක සුද්‍රජීවීන් වර්ධනය වන වැවෙන පාට වෙනස්. ඊටමත් ලේසි සහ ඊටමත් වර්ණවත් ආකාරයෙන් අපිට දකින්නට පුළුවන් කිසියම් විස බීජයක් එම කල්චර් ප්ලේට් එකේ වර්ධනය වුණාට පස්සේ. දැන් යුරින් කල්චර් එකක් කිරීමේ වැදගත්කම තමයි අපි යුරින් කල්චර් එකක් මුලින්ම හඳුනගෙන ඉන්ෆෙක්ෂන් එක හඳුනගෙන ඒකට ඖෂධ දුන්නේ නැත්නම් එම බැක්ටීරියාව ගොඩක් වෙලාවට මුත්‍ර මාර්ගයේ ඔස්සේ ගමන් කරලා ඔබේ වකුගඩු වෙතට යන්නට පුළුවන්. වකුගඩු වෙතට ගිහිල්ලා ඔබේ වකුගඩු ආසාදනය කරන්නටත් පුළුවන්. ඊට පස්සේ පසු කාලීනව ඔබේ රුධිර සංසරණයටත් වෙන බැක්ටීරියාව එකතු වෙලා සෙප්ටිසීමියා වැනි තත්ත්වයන් ඇති කරන්නට පුළුවන්. ඒ නිසා යුරින් ඔබට කල්චර් එකක් කරන්නට කියලා ડોක්ටර් කිව්වොත් අනිවාර්යයෙන්ම හැකියක්මනින් යුරින් කල්චර් එකක් කරන්න ඔයගොල්ලෝ වග බලා ගන්නට ඕනි. ඊළඟට අපි කතා කරන්නේ බ්ලඩ් කල්චර් පිළිබඳව. බ්ලඩ් කල්චර් ඉතාමත් වැදගත්. බ්ලඩ් කල්චර් එකක් පොසිටිව් වුණොත් පේෂන්ට් එක්කෝ සෙප්ටිසීමියා එහෙම නැත්නම් බැක්ටීරියමියා මේ අවස්ථා දෙක මෙම තත්ත්වයන් දෙක ජීවිත තර්ජන මට්ටම ඇති කරන්නට පුළුවන් මට්ටමේ අවස්ථාවක් දෙකක්. ඒක හින්දා බ්ලඩ් කල්චර් කියන්නේ ඉතාමත්ම වැදගත්. වැඩි අවධානයක් යොමු කළ යුතු රෝගියා බලා ගන්නා කාර්ය මණ්ඩලයේද වෛද්‍යවරයාද වැඩි අවධානයක් යොමු කළ යුතු අවස්ථාවන් දෙකක් වෙනවා. බ්ලඩ් කල්චර් සඳහා බ්ලඩ් එකතු කරනකොට අපි සෙට් දෙකක් හෝ තුනක් රුධිරය එකතු කරනවා. මෙම බ්ලඩ් කල්චර් සෙට් එකක ඒරෝබික් බොටල් එකක් තියෙනවා, ඇනරෝබික් බොටල් එකක් තියෙනවා. ඒ කියන්නේ සවායු මට්ටමේ ජීවත් වන බැක්ටීරියා සඳහා එක බොටල් එකක් තියෙනවා, නිර්වායු මට්ටමේ ජීවත් වන බැක්ටීරියා සඳහා හඳුනා ගැනීමටත් තව බොටල් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකුගේ නම් බොටල් එකකට රුධිරය මිලිලිටර් 8ත් 10ත් අතර ප්‍රමාණයක් එකතු කරන්නට ඕනි. සාමාන්‍ය බ්ලඩ් කල්චර් වලට රුධිරය එකතු කරාට පස්සේ එකතු කරපු සැනින්ම රසායනාගාරයට යවන්නට ඕනි. රසායනාගාරයට එම කල්චර් බොටල් ලැබුණට පස්සේ අපිට ඔටෝමේටඩ් සිස්ටම් එකක් කරහා තමයි ගොඩක් වෙලාවට අපි මේ බ්ලඩ් කල්චර් පොසිටිව්ද නැද්ද කියලා දැනගන්නේ. මේක දැනගන්න සිද්ධාන්තය තමයි මේ බොටල් වල ඉන්න සුද්‍රජීවීන් පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අනුව පිට කරන කාබන් ඩයොක්සයිඩ් අනුව මේ බොටල් වල වර්ණය වෙනස් වෙනවා. එම වර්ණය වෙනස් වීම තමයි මෙම ඔටෝමේටඩ් මැෂින් එක ඩිටෙක්ට් කරලා අපිට ඉන්ඩිකේට් කරන්නේ, අපිට හඟවන්නේ මෙන්න මේ බොටල් එකේ දැන් සුද්‍රජීවියෙක් වර්ධනය වෙලා ඉන්නවා කියලා. ඊළඟට අපි කතා කරන්නේ ස්පියුටම් ගැන. ස්පියුටම් කියන්නේ සෙම. ඒ කියන්නේ අපි උගුරෙන් ගන්න සෙම තමයි අපි මේ සඳහා භාවිතා කරන්නේ. කෙල මේ සඳහා සුදුසු නැහැ. සාමාන්‍යයෙන් ස්පියුටම් කල්චර් එකකදී අපි පේෂන්ට් කියනවා උදේ පාන්දර තමයි එකතු කරන්නේ මේ සාම්පල් එකතු කරන්නට ඕනි. ඉස්සලාම කට වතුරෙන් හොදන්නට කියලා කියනවා. කට හොදන්නේ උගුර නෙවෙයි. ඊට පස්සේ ගැඹුරු හුස්මක් ගන්නට කියනවා. ඊට පස්සේ හොඳට කැහැලා සාම්පල් එක අර අපි ලබා දෙන එහෙම නැත්නම් රසායනාගාරයෙන් ලබා දෙන ස්ටෙරයිල් එහෙම නැත්නම් ජීවාණුහරණය කරන ලද භාජනයට එකතු කරන්නට ඕනි. හොඳම අවස්ථාව තමයි උදේ නැගිටට පස්සේ චුට්ටක් කට හොදලා උදේ ආහාරය ගැනීමට පෙර තමයි අපි මේ සාම්පල් එක එකතු කරන්නට ඕනි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ සාම්පල් එක එවුවට පස්සේ ස්පියුටම් කල්චර් එකකට අපිට පුළුවන් මේකට ග්‍රෑම් ස්ටේන් කියලා ස්ටේන් එකක් කරලා පොඩ්ඩක් චෙක් කරලා බලනවා මෙය කල්චර් කිරීම සඳහා සුදුසුද කියලා. ඒකෙදී මෙම එවපු සාම්පලෙහි සරවසෛල 25කට වඩා වැඩිපුර තියෙන්නට ඕනි. අපිච්ඡද සෛල එහෙම නැත්නම් එපිතීලියල් සෙල්ස් 10ට වඩා අඩුවෙන් තියෙන්නට ඕනි. අපිට TB කියලා එහෙම නැත්නම් ක්ෂය රෝගය කියලා සැකවුණොත් අපි දිනපතා අඛණ්ඩව දවස් 3ක් අපි ස්පියුටම් මෙවන්නට ඕන රසායනාගාරයට. ඒ සඳහා අපි විශේෂයෙන් භාවිතා කරනවා AFB ස්ටේන් කියලා ස්ටේන් එකක්. ඒ තුලින් තමයි අපි TB ද ක්ෂය රෝගයද කියලා හඳුනාගන්නේ. දැන් සාමාන්‍යයෙන් යුරින් කල්චර් බ්ලඩ් කල්චර් එක සංසන්දනය කරලා බලනකොට ස්පියුටම් කල්චර් එක ටිකක් වෙනස්. ඒක තමයි දැන් බ්ලඩ් කල්චර් සහ බ්ලඩ් වල සහ මුත්‍රා වල සාමාන්‍යයෙන් විෂ බීජ නිරෝගී පුද්ගලයන්ගේ සිටින්නේ නැහැ. හැබැයි ස්පියුටම් වලදී
අපි නිරෝගී කෙනෙකුගේ වුණත් සුද්‍ර ජීවීන් ඉන්නට පුළුවන්. අපි ඒගොල්ලන්ට කියන එක අපිට රෝග ඇති කරන්නේ නැති ඒත් අපිත් එක්ක අපේ මුඛේ වාසය කරන සුද්‍ර ජීවීන් ඉන්නට පුළුවන්. අපි ඒගොල්ලන්ට කියනවා normal flora කියලා. අපිත් එක්ක සාමාන්‍යයෙන් ජීවත් වෙන සුද්‍ර ජීවීන්. හැබැයි අපි කල්චර් එකකදී ඒ අය නෙවෙයි බලන්නේ අපට විශේෂයෙන්ම රෝගී තත්ත්වය ඇති කරන විශේෂිත බැක්ටීරියා වර්ග කිහිපයක් ඉන්නවා. නියුමෝනියා, ඉන්ෆ්ලුවෙන්සා වගේ. අන්නේ වගේ බැක්ටීරියාවන් තමයි අපි ස්පියුටම් කල්චර් එකකදී හඳුනාගන්නේ. අපේ අවසාන කල්චර් කිරීම පස් කල්චර් එකක්. එහෙම නැත්නම් වුන්ඩ් කල්චර් එකක්. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට තුවාලයක් තියෙනවා නම් සනීප වෙන්නේ නැති තුවාලයක් තියෙනවා නම් ડોක්ටර් ඊට පස්සේ පොඩි සොබ් එකක් අරගෙන ඒ කියන්නේ ස්ටෙරයිල් ජීවාණුහරණය කරන ලද සොබ් එකක් අරගෙන ඒක තුවාලේ ඇතුළටම දාලා ටිකක් ඇතුළට දාලා අපි ඒකෙන් සාම්පල් එකක් ගන්නවා. ඒ සාම්පල් එක තමයි අපි රසායනාගාරයට එවන්නේ. සාමාන්‍යයෙන් වැහුණු තුවාලයක් නම් තියෙන්නේ හොඳම දේ තමයි සොබ් එකක් ගන්නවට වඩා නීඩල් එකකින් ඇස්පිරේෂන් එකක් ගන්න එක සැරව ටිකක් එවන්නට පුළුවන් නම් ඒක තමයි තාමත් හොඳම සාම්පල් එක. ඊට පස්සේ සොබ් එකක් ගන්නවා නම් සාමාන්‍යයෙන් තුවාලයේ මතු පිට ටිකක් ක්ලීන් කරලා ඇතුළෙන්ම තමයි තුවාලේ ඇතුළෙන්ම තමයි අපි සොබ් එකට සාම්පල් එක ගන්නට ඕනි. ඒක තමයි තාමත්ම සුදුසුම සාම්පල් එකතු කිරීම විශේෂයෙන්ම වුන්ඩ් කල්චර් එකකදී එහෙම නැත්නම් පස් කල්චර් එකකදී. දැන් සාමාන්‍යයෙන් අර සඳහන් කරා වගේ දැන් මේ තුවාලවල ඉන්නට පුළුවන් ස්වායු බැක්ටීරියා සහ නිර්වායු බැක්ටීරියා කියන දෙවර්ගයම. ඉන්නේ නිර්වායු බැක්ටීරියාවක් නම් ඔක්සිජන් නැති ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් තමයි අපි පාවිච්චි කරන්නට ඕනි. ඊට පස්සේ සාමාන්‍යයෙන් තුවාලවල එහෙම නැත්නම් සෙරවවල ඉන්නට පුළුවන් ඕගනිසම් කිහිපයක් තියෙනවා. ප්‍රධානතම එක තමයි ස්ටැෆිලොකොකස් ඕරියස් කියන්නේ. ඒකදී අර MRSA කියලා එක්තරා ප්‍රතිජීවකයකට ප්‍රතිවිරුද්ධව කියන්නේ සෙන්සිටිව් නැති ඕගනිසම් එකක් තියෙනවා MRSA කියලා. අපි ඒකට කියනවා මෙතිසිලින් රෙසිස්ටන්ට් ස්ටැෆ් ඕරියස් කියලා. ස්ට්‍රෙප්ටෝකොකස් පයෝජෙනිස් මේකත් අපි බලාපොරොත්තු වෙන බැක්ටීරියාවක්. ඊට පස්සේ සියුඩෝමෝනාස් එරිජිනෝසා සහ එස්කරිචියා කෝලයි කියන බැක්ටීරියා තමයි අපි තුවාලවලදී සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන ඕගනිසම් වන්නේ. මේක හඳුනාගත්තට පස්සේ අපිට පුළුවන් අපි අර මුලින් සඳහන් කරපු ABST එක එහෙම නැත්නම් ඇන්ටිබයොටික් සෙන්සිටිවිටි ටෙස්ට් එක කරලා මොන ඖෂධයද මෙව තුවාලේ සනීප කරන්නට මෙම බැක්ටීරියා විනාශ කරන්නට දෙන්නට පුළුවන් කියලා අපිට තීරණය කරන්නට. අපි කල්චර් එකක් කරනවා නම් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කාරණා කිහිපය මම නැවතත් ඔබට මතක් කරලා දෙනවා. සාම්පල් එකතු කරන්නට ඕනි ඇන්ටිබයොටික් එක ගන්නට කලින්. ඔගොල්ලෝ ඩොක්ටර්ට බොරු කරලා හරි රසායනාගාරයට බොරු කරලා හරි ඔගොල්ලෝ සාම්පල් එක ගත්තොත් ඒ කියන්නේ බෙහෙත් බිව්වට පස්සේ සාම්පල් එක ගත්තොත් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට ලැබෙන්නේ නෙගටිව් රිපෝට් එකක්. එහෙම වුණොත් රෝග විනිශ්චය වර්ධිනවා. ඒ වගේම තමයි සාම්පල් එක නිවැරදිව ලේබල් කරන්නට ඕනි. ජීවාණුහරණය කරන ලද භාජන භාවිතා කරන්නට ඕනි. සාම්පල් එක ගත්තු සැනින් හැකිතරම් ඉක්මනට රසායනාගාරයට යවන්නට ඕනි. එන්නේ වගේ දේවල් විශේෂයෙන්ම අපි කල්චර් එකක් කරනකොට අවධානය යොමු කරන්නට ඕනි කරුණු කාරණා වෙනවා. කල්චර් එකේ ක්වොලිටි එක පේෂන්ට්ගේ ජීවිතයට බලපානවා. හොඳ සාම්පල් එකක් නම් හරියට ඩයග්නෝස් කරන්නට පුළුවන්. හරියට ඩයග්නෝස් කරොත් තමයි හරියට ට්‍රීට් කරන්න පුළුවන් වෙන්නේ. හරියට ට්‍රීට්මන්ට් කරොත් තමයි ජීවිතයක් බේරා ගන්නට පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ සමහර වෙලාවට නර්ස් කෙනෙක් වන්නට පුළුවන්, එහෙම නැත්නම් ડોක්ටර් කෙනෙක් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ලැබ් සයන්ටිස්ට් කෙනෙක් හෝ ටෙක්නීෂියන් කෙනෙක් හෝ ටෙක්නොලොජිස්ට් කෙනෙක් වන්නට පුළුවන්. සමහර විට ඔබ රෝගියා මේ කවුරුත් නොවෙන්නට පුළුවන්. හැබැයි ඔබටත් වගකීමක් තිබෙනවා හරි සාම්පල් එකක් රසායනාගාරයට යවන්නට. එහෙම වුණොත් තමයි ඕගොල්ලන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් ආයෙත් දවසක මේ වගේ වටිනා පරීක්ෂණයක් පිළිබඳව රසායනාගාරයේ සිද්ධ කරන වෛද්‍ය රසායනාගාරයේ සිද්ධ කරන වටිනා වෛද්‍ය පරීක්ෂණයක් පිළිබඳව අපි කතා කරමු. එකතු වන්න නැවතත් දවසක මෙඩ්ලැබ් ටොක්ස් තුලින් මම ජනිත්.